ඔයාලා සකන් ඉන්නකෝ. ඒ චුට්ටෝ අර මොකක්ද අර බියවැල්ල තියෙන්නේ? ඔව් මාත් දැක්කා. බලමු මොකක්ද තියෙන්නේ කියලා. ඒ බන් චුට්ටෝ මේ බෝනික් එක හරිම ලස්සනයි. පොඩ්ඩක් කුණු ගෑවිලා තියෙන එක විතරයි අවුල. ඕක හොදලා අපේ නංගිට දෙන්න පුළුවන්. ඔව් ඒක නම් ඇත්ත. ඕක තින් දාලා අපි සෙල්ලම් කරලා ගෙදර යමුකෝ. නංගි මෙහාට එන්නකෝ මං ගෙනාපු දේ බලන්න. මොකක්ද අයියේ මට ගෙනාවේ? මං නංගිට ලස්සන බෝනික් එකක් ගෙනාවා. අයියේ ඒ කොහෙන්ද? මම සෙල්ලම් කරන්න යද්දි ග්‍රවුන්ඩ් එකේ තිබ්බ තමයි හම්බ වුනේ. මේක පොඩ්ඩක් හොදලා ගන්නකෝ. මම මේ ලස්සන බෝනික් එකට දාන නම මොකද්ද? වනමලි කියන නම ලස්සනයි. මං ඒක දානවා. අද ඉඳන් ඔයාගේ නම තමයි වනමලි. අම්මේ මං ගෙදර ආවා. මගේ චූටි පුතා පරිස්සමෙන් ගෙදර ආවනේ. දැන් ඔයා කාමරේට ගිහිල්ලා පොතක් පාඩම් කරන්න. දුවේ එන්න බත් කන්න. දෝනි එන්න බත් කන්න. කොහේ මගේ දෝනි? අම්මේ මම මෙහෙ. කොහෙද මම යන්නේ? මම මේ උඩ. මේ අඹ ගහ උඩ. දුවේ ටක් ගාලා බහින්න ඇති. කවුද මේ ගහ උඩට යව නැග්ගෙව්වේ? මේ මහත්තයා මේ එන්න කොටක් ගාලා වැඩක් පෙන්නන්න. මොකෝ මේ නෝනේ බෙරියන් දෙන්නේ පොඩ්ඩක් උඩ බලන්නකෝ. අපේ දෝනි ගහක් උඩ නැගලා. නේ ඇත්ත තමයි. ඩෝන් ටක් ගාලා බහින්න ඔයා වැටි. කවුද ඔයාව මේ ගහ උඩට අරන් ගියේ? මගේ මේ වනවලි තමයි මාව මේ ගහ උඩට අරන් ගියේ. මොනවා? බෝනික් එක්ට පුළුවන් ද එච්චර ලොකු දෙයක් කරන්න? අනේ මේ ළමයා විකාර කියවන්නද ගහෙන් බහින්න විකාරට? අනේ අම්මා යන්නකෝ. ආයෙම ඔය වගේ වැඩ කරන්න එහෙම නෑ. ඇයි දෝනි කෑම කන්නේ නැත්තේ? නෑ අම්මා අද මට කන්න බෑ. ඇයි පුතේ ඔයා දවස් දෙක තුනකින්ම කෑවේ නෑනේ. අනේ ඔව් නංගි අදවත් කන්නකෝ. නැත්තම් ඔයා කෙට්ටුවේ. අනේ ඔයාලා කට බෑගෙන ඉන්නකෝ. මම යනවා මගේ කාමරේට. බයි. නැද්ද? මේ ළමයට අර බෝනික් එක ගෙනත් දීපු දවස් ඉඳන් අමුතු හැසිරීමක් තියෙන්නේ. පොඩ්ඩක් මේක න හොයලා බලන්න ඕනේ. ඔව් ඒක නම් ඇත්ත තමයි. තව සති දෙක තුනක් බලලා මොකක් හරි කරමුකෝ. ඒ මහත්තයා අර අපේ පොඩි දුව කාත් එක්කද කතා කරන්නේ? අම්මේ තව කටහඬකුත් ඇහෙනවනේ. ගෙට හොරු පැනලවත්ද දන්නේ නෑ. යන් ටක් ගාලා බලමු. ඒ දුවේ ඔයා කාත් එක්කද කතා කරේ? මම්මගේ බෝනික් එකත් එක්ක තමයි කතා කර හිටියේ. එතකොට තවත් කටහඬක් ඇහුනේ. ඒ මගේ බෝනික් එක කටහඬ. මොනවා බෝනික් එක කටහඬ? ළමයා බෝනික් කොණ්ඩ කතා කරන්න පුළුවන්ද? නෝනා මේ ගැන නම් හොයලා බලන්නම වෙනවා. මොකද්ද මේ කියලා? නෑ තාත්තේ. මගේ බෝනික කතා කරා. මගේ මේ වනමලි පැටිය කතා කරනවා. යමු මහත්තයා. මේ දැම්මයන් පූජකවරයෙක් ගාවට. ඔව් නෝනා ඒක නම් ඇත්ත. යමු. මොකෑ ඔය රොත්ත පිටින් ඇවිල්ලා ඉන්නේ? නෑ පූජකතුමනි. මම මේ පොඩි වැඩක් බලාගන්න තමයි ආවේ. කියහල්ලා ඉක්මනට කියහල්ලා මොකද්ද වැඩේ? නෑ පූජකතුමනි. අපේ මේ පුතා අපේ දුවට බෝනික් එක ගෙනත් දුන්න ග්‍රවුන්ඩ් එකේ තිබිලා. එතන ගල් ගුහාවකුත් තිබ්බලු. දැන් දවස් දෙක තුනක ඉඳලා අපේ දුව හැසිරෙනවා අමුතුයි. අර බෝනික් අතේ කතා කරනවා. එක දවසක් අඹ ගහ උඩ නැගලා හිටියා. අපි මේ ආවේ ඒකට පිළිවෙලක් හොයාගන්න. ඔය තමයි මල ගිය ආත්මයක්. ඔය බෝනික් එක්ට වැහිලා ඉන්නේ. ඉතින් පූජකතුමනි අපේ ආත්මෙලවල මොකද කරන්න ඕනේ? අපි ඕනම දෙයක් කරනවා. මං කියන්නම් මොකද්ද කරන්න ඕනේ කියලා. මුලින්ම ඔයාගේ දුවත් එක්ක අර බෝනික්
ආත්මේ යනවා. එතකොට අපේ දුවට මොකක්වත් වෙන එකක් නෑනේ. ඔය බෝනික්කට වැහලා ඉන්නේ ඔයාලයි දුවගේ ගිය ආත්ම ඥාතියෙක්. එයා දෑවැද්ද ඉල්ලන්න තමයි ඔයාලයි දුව ගාවට ඇවිල්ලා තියෙන්නේ. ඔය බෝනික පිච්චුට පස්සේ ඔයාලයි දුවගේ දෑවැද්දත් එතකොට හම්බ වෙයි. හරි පූජතුමනි අපි ඒ විදිහටම කරන්න. අපි එන යනවා. ඔයාට ගුරු පඬුරු මම පස්සේ ගෙනත් දෙන්නම්. හරි නෝන ඒකට කමක් නෑ. දුවේ ඔය බොනිකක් අරගෙන එන්නකෝ අර ගල්ගුහාව ගාවට යන්න. ඒ මොකටද මේ? වැඩි කතා කරන්නේ නැතුව එන්නකෝ අපිත් එක්ක. හරි අම්ම මං එන්නම්. දුවේ දැන් ඔය බොනික පොඩ්ඩක් එහාට විසික් කරන්නකෝ. අනේ අම්මේ මට නම් බෑ මගේ මේ සුදු බොනික එහාට විසික් කරන්න. අනේ මගේ හොඳ දුවනේ. අනේ මං කියන දේ අහලා පොඩ්ඩක් එහාට විසික් කරන්නකෝ. හරි එහෙනම්. ඔයා කවුද මගේ මේ යාළුවා මගෙන් වෙන් කරන්න? මං ඔයාලා සේරම අල්ලව කනවා. අනේ අම්මේ මේ මොකද්ද වෙන්නේ? මට නම් බයයි. අනේ මගේ දුව පොඩ්ඩක් ඉන්නකෝ. අපි මේකට තමයි ඔයාට බොනික ඔයාට විසික් කරන්න කිව්වේ. මේ බොනිකෙන් නෙමෙයි මලගේ ආත්මයක්. අනේ මා පිටර බේරගන්න. මං ඔයාලා සේරම අල්ලව කනවා. මගේ පරිගැනීම තාම ගිහිල්ලා නෑ. අම්මෝ අම්මේ ඇටි ආන්තා. දැන් අපිට වෙනද වගේම සතුටින් ඉන්න පුළුවන් දුවේ. පුතේ දුවේ ඔයාලා දන්නේ නැති දේවල් ආයි අල්ලන්න යන්න එපා. දැක්කනේ වෙච්ච දේ අපි දෙන්න හිටියේ නැත්තම් ඔයාලගේ මුළු ජීවිතේම ඉවරයි. හරි තාත්තේ අපි ආයෙත් ඒ වගේ දේවල් කරන්නේ නෑ. ඔව් තාත්තේ ආයෙ නම් ඒ වගේ